අපි අද අපේ virtual reality metaverse platform එක Silonverse එකේ පොඩි අප්ඩේට් එකක් බලමු. ඉතින් මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ කියන්නේ 2025 අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්දට අපි Silonverse එක ඇතුළේ ඩෙවලොප් කරා අලුත් අවුරුදු ගම්මානයක්. ඉතින් මේක ඇතුළේ පොඩි දේවල් ටිකක් අපිට කරන්න පුළුවන්. ඔය ක්‍රීඩා කරන්න ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. අන්න ඒකේ පොඩි අප්ඩේට් එකක් තමයි බලන්න හදන්නේ. ඉතින් දැන් මේක අපි මේ අවුරුද්දට හදන්න try කරා මේක වැඩ ඔක්කොම අපිට ඉවර කරගන්න බැරි වුණා. මේක තාම නිකන් ප්‍රොටෝටයිප් එකක් වගේ තමයි තියෙන්නේ. අපි දේවල් ටිකක් ඩෙවලොප් කරා. හැබැයි කොහොම හරි මේක අපිට ලබන අවුරුදු 2026 වගේ වෙනකොට හරි මම හිතන්නේ මේ අපිට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් මේ ඊළඟ අවුරුද්දට මේක එක්ස්පීරියන්ස් කරන්න. කොහොම හරි අපි අද මේකේ පොඩි අප්ඩේට් එකක් බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මම ගාව තියෙනවා මගේ ඩිවයිස් එක headset එක. අපි මේක පාවිච්චි කරලා බලමු කොහොමද මේකේ අවුරුදු ගම්මානේ තියෙන්නේ මොනවද කියන එක. right මුලින්ම අපි ලෑස්ති වෙමු. මම කන්නාඩි දෙක අයින් කරගන්න. right මම පාවිච්චි කරන්නේ Quest 2 device එකක්. ඔයාලට අවශ්‍ය නම් මේක download කරගන්නත් පුළුවන්. මම link එකක් දෙන්නම් download කරගන්න. කාට හරි මේක try කරලා බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම්. okay මම headset එක දාගන්නම් මේ වගේ. right අපි controllers දෙකක් ගමු. right මුලින්ම අපි open කරගමු අපේ application එක. හරි ඉතින් අපි අවුරුදු ගම්මානයේ ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි දකින්න තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් මේ වගේ මුලින්ම මේ අපේ UI එකක් තියෙනවා. ඒ වගේම ලස්සන environment එකක් තියෙනවා. මම මේකේ play button එක ඔබලා මේක play කරන්න. right මගේ controllers පාවිච්චි කරන්න පුළුවන් මට ඒ වැඩ ටික කරගන්න. අපි චුට්ටක් වටපිට බලමු මොනවද තියෙන්නේ කියලා. right ඔයාලා වෙනවා මෙතනදී ලස්සන වෙල්යායක් කුඹුරක් right field එකක් තියෙනවා. අර පැත්තේ මීහරකෙක් ඉන්නවා. ඒ වගේම තමයි ලස්සන මේ වගේ මේ ඇලක් තියෙනවා. ඇල ගලාගෙන යනවා. හරිද? ඊට පස්සේ ඔය වගේ තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරහින් තියෙන අපේ අවුරුදු ගම්මානේ වටපිට ඔහොම තමයි තියෙන්නේ. අපි චුට්ටක් ඇවිදලා බලමු මොනවද තියෙන්නේ කියලා. මට මගේ controllers පාවිච්චි කරලා මේ වගේ යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ ටෙලිපෝට් වෙන එකේ පොඩි issue එකක් තියෙනවා. අපිට ඒක තවම fix කරගන්න බැරි වුණා. පොඩි ගැටලුව වගේක් තියෙනවා. මේක මේ සමහරලාට automatically teleport වෙනවා. ඒක පොඩ්ඩක් බලන්න ඕන කොහොමද මොකද වෙලා තියෙන්නේ කියලා. අර පැත්තෙන් අපේන ලස්සන කරත්තෙකුත් වෙනවා නිකන් පරණ ගැමි කරත්තයක්. මේ වගේ අපි ඊපස්සේ බලමු. ඕකේ අපි අතල චුට්ටක් ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඔයාලට ඇහෙනවා වගේ මේ හරක් එහෙම කෑ ගහන සද්දෙත් ඇහෙනවා මේ වටපිටාවේ. ඕකේ මෙතන තියෙනවා පොඩි තොරණක්. ඉතින් මේක තාම වැඩ ඉවර නැහැ. හදාගෙන යන ගමන් තියෙන්නේ. right on අපි village එක ඇතුළේ නැත්තම් මේක ඇත්තටම මේ ගමේ ඉන්න මේ කෝරළේ මහත්තයාගේ නේද? එයාගේ ගෙදර තමයි මේ තියෙන්නේ. ඉතින් එතන තමයි අපි මේක හදලා තියෙන්නේ. තාම මේකේ වැඩ ඉවර නැහැ. මම අර කලින් කිව්වා වගේ මේක මේ කියන්නේ ප්‍රොටෝටයිප් එකක් වගේ තමයි ඇත්තටම තියෙන්නේ. දකුණු පැත්තේ මේ වගේ V20ක් තියෙනවා. හරි ඉස්සරහින් ගෙදර තියෙනවා. ඒතර ඈතින් තව වඩපෙන තවත් මේ හරකෙක් ඉන්නවා අර ඇස්සේ. ඕකේ අපි බලමු ගිහිල්ලා මෙතනින් මට පුළුවන් කණාමුට්ටි ගහනවා තියෙනවා. අතන රබානක් තියෙනවා. අපි චුට්ටක් මේ කෝරළේ මහත්තයාගේ ගේ ඇතුළට ගිහින් බලමු. මම හිතන්නේ මේක කෝරළේ මහත්තයාගේ ගෙදර තමයි නේද? මෙතන ඉන්නවා බව්වෙක්. මුරනවා හොගාලා. ඕකේ අපි ඇතුළට ගිහින් බලමු. ඉතින් මට ගේ ඇතුළට යන්න පුළුවන් ටිකක් මේක පරණ විදියට තමයි අපි හදලා තියෙන්නේ. ඒ කාලේ තියෙන විදියට රෙෆරන්ස් බලලා එහෙම තමයි හදන්න try කරලා තියෙන්නේ. තව මේක අප්ඩේට් වෙනවා. තව modify කරන්න දේවල් ටිකක් මේකේ තියෙනවා. අපි ඒවා බලමු ඉස්සරහට අප්ඩේට්ස් වලින්. ඕකේ. ගේ ඇතුළට ආවට පස්සේ ඉතින් ටිකක් පරණ ගෙදරක් තමයි ඔයාලා පේනවා තියෙන විදිය. මේකේ ලස්සන කෑම මේසයක් තියෙනවා. කෑම මේසේ තියෙනවා කෙසෙල් තියෙනවා ආස්මි ඊට පස්සේ බුලත් එක්කුවක් තියෙනවා. කොණ්ඩ කැවුම් තියෙනවා. ඊට පස්සේ අලුව තියෙනවා. මොනවද තව තියෙන්නේ? කොවිස් තියෙනවා කිරිබත් ඔය වගේ කෑම ටිකක් තියෙනවා. දැන් නම් අවුරුදු ඉවරයි. හැබැයි ඒක දැක්කම තාමත් කාපුව මතක් වෙනවා. මේ පැත්තේ පොල් තෙල් පහන තියෙනවා. බෝලාට් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. අපි චුට්ටක් ඇවිදලා බලමු ගේ ඇතුලේ. මේ පැත්තේ කාමරයක් තියෙනවා. ටිකක් පරණ කාමරයක් වල පේනවා. මේ ටිකක් පරණයි මේක. ඇඳ නම් හොඳයි. ඇඳක් තියෙනවා. ලාච්චු වරින්න පුළුවන්. අරින්න බෑ. right මේ ඉස්සරහා පැත්තේ කාමරේ ඊළඟට අපිට මේ පැත්තෙන් තව යන්න පුළුවන් ඇතුළට. මේ පැත්තට ආවට පස්සේ අපිට මෙන්න තියෙනවා කජු තියෙනවා. කජු කුරුලන් එක්කම තියෙනවා. ගන්න බෑ. අපි ඊළඟට මේ ගන්න පුළුවන් විදිහට හදමු. කජු ගෙඩියක් අතර ගන්න පුළුවන් වෙන විදිහට හදමු. ගන්න බෑ. ඕකේ කජු තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන්
තවත් පොඩි ඒරියා එකක් තියෙනවා මෙතන අල්මාරියක් ඔය වගේ පරණ අයිටම් ටිකක් තියෙනවා මේ පැත්තෙන් ගියාම මම හිතන්නේ තියෙන්නේ අපේ කිචන් එක ඔව් රයිට් මේ පරණ කාලේ අපි පාවිච්චි කරපු අයිටම් ගොඩක් තියෙනවා ඉතින් කාටර් කෙනෙක්ට ඕන මේවා බලලා මේ පරණ කාලේ මේවා කොහොමද තිබුණේ කියලා එක්ස්පීරියන්ස් කරන්නත් පුළුවන් බලන්නත් පුළුවන් සමහර අය දැකලා නැතු වෙන්නත් පුළුවන් මේ සමහර අය තියෙන දේවල් මේක නම් ඉතින් ගොඩාක් පරණ දේවල් ලොකු දේවල් නෙමෙයි මේ පැත්තෙන් එළියට යන්න පුළුවන් අර කලින් පෙන්නපු හරකා ඉන්නවා ඉස්සරහා අපි ආපහු ගේ ඇතුළට යමු මම ටික වේගෙන් තමයි යන්නේ හොඳේ මේක ඇතුලේ ඉක්මනට වැඩේ ඉවර කරගන්න ඕන නිසා උඩ තට්ටුවට යමු අපි බලමු අප්ස්ටෙයාර් එකට ගිහලා මොනවද තියෙන්නේ කියලා I think right අපිට තියෙනවා සේසතක් තියෙනවා මෙතනින් බලන්න පුළුවන් දැන් ප්‍රශ්න තියෙන්නේ මම මෙතන වාඩි වෙලා ඉන්නේ ඒ නිසා නැගිටලා මේක එහෙම මෙහෙට ගින් කරන්න අමාරුයි ඒ නිසා මම මොකුත් කරන්න යන්නේ නැහැ මේකෙත් මේ වගේ ඒරියා එකක් තියෙනවා ඩිස්කස් කරන්න පුළුවන් මෙතන ඕන හාන්සියක් දාගෙන ඉන්න පුළුවන් මෙතනත් තියෙනවා අර වගේම ඇඳයි මේ වගේ පොඩි ඩ්‍රෝවර් සෙට් එකක් එක්කම ඕකේ වාලේ තියෙනවා හරියට ඕක තමයි ගෙදර අප්ඩේට් එක. ගේ ඇතුලේ අපි පස්සේ මේකට දේවල් එකතු කරනවා තව අවශ්‍ය විදිහට බලලා අපි දැනට මේ දේවල් ටික තමයි තියෙන්නේ මෙතනින් එද්දගෙන වැටෙනවා තව පොඩ්ඩින් right අපි එහෙනම් ඔක තමයි ගෙදර කතාව අපි ගෙදරින් එළියට ගිහින් බලමු අපි යමු අවුරුදු ක්‍රීඩා මොනවද කරන්න තියෙන්නේ කියලා බලන්න බලලා බුරනවා මේ එළියෙත් තව තියෙනවා කාමර මං ගියාද මේවට මෙතන තියෙනවා මේ පොඩි පොට් කීපයක් තියෙනවා ඕකේ අර පැත්තේ මම හිතන්නේ ඒකම තමයි තියෙන්නේ මේ බල්ලා ගාගෙන යන්න ඒ වගේම තමයි අර පැත්තේ මුහුදද පේන්නේ නැහනේ ඕකේ හරි ඔක තමයි ඉතින් ගෙදර අප්ඩේට් එක ගියේ ඇතුලේ මේ එළියට ආවම තියෙන අවුරුදු ගම්මානේ දේවල් ටික නැත්නම් අවුරුදු ක්‍රීඩා ටික පැවැත්වෙන සිද්ධ වෙන හරිය තමයි මේ හරිය. ඉතින් ඔයාලා වෙනවා දැන් මේකේ මේ තාම කැරක්ටර්ස් එහෙම අපි දාලත් නෑ ඇත්තටම කැරක්ටර්ස් ඇත්තටම දැම්මා නමුත් අපිට මේ පොඩි ගැටලු කීපයක් නිසා කැරක්ටර්ස් ටික දැනට අපි తాවකාලිකව අයින් කරලා තියෙන්නේ. පස්සේ මේක අපි ලබන අවුරුද්දේ 2026 අප්‍රේල් මාසේ අවුරුද්දට මේක මීට වඩා ලස්සනට හැදිලා තියෙයි. හරි? ඔක තමයි විස්තරය. ඕකේ ඊට පස්සේ ලන්තෑරුමක් තියෙනවා. right වටපිටාවේ බලමු චුට්ටක් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ගස් කොළන් කඳු වෙල්යායවල් ඔබ තමයි තියෙන්නේ. ගස් නම් හෙල්ලෙන්නේ නැහැ right උඩකට. එහෙම තියෙනවා මෙතන තියෙනවා උන්චිල්ලාවක්. උන්චිල්ලාව පස්සේ බලමු අපි යමු මෙතන තියෙනවා අපි දන්න ක්‍රීඩා ටිකකුත්. එකක් තියෙනවා කනාමුට්ටි තියෙනවා. බලමු අපි ගිහලා මෙතන තියෙනවා කනාමුට්ටි ගහන්න ඕන මේ ස්ටික් එක තියෙනවා. පොල්ලක් මේක මට ගන්න පුළුවන් මේ වගේ. මේක අද්දකින් මල්ල ගන්න පුළුවන් මේ වගේ නේ. ඔව්. අද්දෙන් අල්ල ගන්න පුළුවන් ඉතින්. බලමු try එකක් දාලා ගහන්න මම බලන්නම් ලකීද කියලා බලමු අපි ගහන්න පුළුවන්ද කියලා මට මෙහෙම අල්ලගෙන මේක ගහන්න පුළුවන්. වැඩි කියන්නේ දැන් මට වැඩි දකලන්න බෑ මෙතන මම වාඩි වෙලා ඉන්න නිසා. අපි try එකක් දෙන්න බලමු මම ගන්න මෙන්න මේ මුට්ටියට. ඔව් සද්ද වෙනවනේ. නිකන් තියෙන එකේ නැහැ. අයියෝ නෑ අන්න රයිට් ඒක තමයි දාලා මුට්ටිය වෙන්නේ මොකද ඒකට කියන්නේ වාසනා මුට්ටියනේ ඔව් මේකට දාලා දාමු ඕකේ දැන් මේවට තාම ඔයාලා කියන ස්කෝර් එකක් දෙන්න හරි මොන හරි එහෙම අපි හදලා නැහැ හරිද එහෙම තාම ඩෙවලොප් කරලා නැහැ මේක මම ස්ටික් එක මෙතෙන්ට දාන්න ඒ වගේම තව මෙතන තියෙනවා මේ ගිනි ගන්නවා එකක් වල පේනවා මේ පොඩි මෙන්න මේ වගේ එකක් ඒ තියෙනවා අතන තියෙන මේ අපි බලමු යන්න මොකක්ද මේ ඇවිල්ලා උණ වෙඩි අවුරුද්දට ඉතින් ටිකක් සමහර තැන්වල තියෙනවා සමහර ඒරියාස් වල මේ උණ වෙඩි මේක පත්තු කරන්න පුළුවන් මට මෙන්න මෙහෙම හැබැයි චුට්ට මට පහළට නැවෙන්න වෙනවා මෙන්න මෙතනින් පුළුවන් මේකට ඔන්නෝම උණ වෙඩිල්ල පත්තු කරන්න ගන්න තමයි තියෙන්නේ ඉතින් උණ වෙඩි මේ concept එක දන්න කට්ටිය දන්නවා මොකක්ද වෙන්නේ කියලා මේකට ඇත්තටම මේ පිඹින්නත් ඕනේ කවුරු හරි කෙනෙක් අපි ඒකත් හදලා තියෙන කැරක්ටර් එක ඇනිමේෂන් එක දාලා ඒ උනට මෙතනදී ඒක අයින් කරලා තියෙන්නේ මේ වගේ මෙන්න මේ වගේ උණ වෙඩිල්ල පත්තු කරන්න පුළුවන් ඉතින් ඕක තමයි එතන විස්තරය අපි ඉක්මනට අනිත් දේවලුත් බලාගෙන යමු මම මේක මෙතනින් දාන්න ඊළඟට අපිට තියෙනවා මෙතන ලස්සන view එකක් තියෙන බලන්න මෙතනට ආවට පස්සේ
අර අපි ඉස්සලා දැකපු view එක තමයි මේ තියෙන්නේ. අර මීහරකෙක් ඉන්නවා, වෙල්යාය, කුඹුරු, ඊට පස්සේ අර ඇල ගලාගෙන යනවා. ඈතින් කඳු පන්ති තියෙනවා. පොල් ගස් ටිකක් තියෙනවා ලස්සනට. එහෙම තමයි වැඩේ. ඊළඟට අපිට පුළුවන් මෙතන රබාන ගාවට එන්න. රබාන ගහන්න පුළුවන්, ලස්සන රබානක් කරගෙන තියෙනවා. මේ රබාන ගහන්න පුළුවන් මට මෙහෙම. මේ වගේ. මම හිතන්නේ ඕඩියෝ සමහරට වල එනවත් ඇති. මේ වගේ ගහන්න පුළුවන් රබාන. හරි. ඔය තමයි රබාන විස්තරය. ඉතින් රබාන පුළුවන් කෙනෙක් ඉන්නවා නම් රබානට ගහන්න පුළුවන්. ඊළඟට අපිට තව තියෙනවා උන්චිල්ලාව. උන්චිල්ලාව ටිකක් පරිස්සමෙන් පදින්න ඕන. මේක චුට්ටක් යන්න අමාරු. මේ වගේ එක තැනක ඉඳලා ඇතර මේ උන්චිල්ලාව පදින්න බෑ. මේක මම ප්ලේ කරලා පෙන්නන්න. ප්ලේ කරාම මේ වගේ උන්චිල්ලාවට එනවා. මම ඉස්සරහට යනවා. මේ වගේ මට එන්න පුළුවන් උන්චිල්ලාවේ. ඒ වගේ වටපිට වැඩි බලුවොත් එහෙම චුට්ටක් ඔළුව අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා මේ උන්චිල්ලාව යන විදිහට මගේ ඔළුවත් මෙහෙම හරවන්න ඕන. මේ වගේ එක තැනක වාඩි වෙලා රයිට් මම මේ වගේ උන්චිල්ලාව කවදා පදිනවා නම් මෙන්න මේ වගේ මම ඔළුවත් මේකට හරවන්න ඕනේ. එතකොට තමයි මට මේ ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මේ වටපිට බලාගෙන වැඩි කරන්න අමාරුයි මේක. VR එකේදී අර නිකන් සිග්නස් එකකින් මොෂන් සිග්නස් එක වගේ එන්න ගන්නවා. ඒ නිසා චුට්ටක් කල්පනාවෙන් තමයි මේ උන්චිල්ලාව පදින්න ඕනේ. මේක පදිනවනේ. හරිද? ඕකේ. ඔක තමයි උන්චිල්ලාව ඉතින්. හරි. ඒකත් ලස්සන concept එකක්, ලස්සන වැඩක් උන්චිල්ලාවක්. අපි ඒක ස්ටොප් කරමු. ඕකේ. උන්චිල්ලාව මැස්ස දැන් එක ඔළුවත් මගේ නිකන් කැරකෙනවද මන්ද? හරි. VBIS ඉතින් කරන්න දෙයක් නැහැ අපිට. නිකන් බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් VBIS එකක් කියන්නේ මොකක්ද කියලා. ඉස්සර කාලේ මේ වටනේ V එහෙම එකතු කරන්නේ. නේද? ගෙවල් හැම ගෙදරකම ඉස්සර කාලේ VBIS එකක් තිබුණා. ඉතින් ඒක අපි දන්නවා ඔය සෞභාග්‍ය සංකේතයක් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා අපේ කල්චර් එකත් එක්ක බැඳිච්ච. ඔය වගේ අපි යමු අන්න එනවා මේ කරත්තේ නේද ඒකට කියන්නේ. කරත්තේ ඒක නැගලා යන්න පුළුවන් ඕනනම් ගොනු දෙන්නෙක් ඉන්නවා. ඒක ලස්සනට යනවා ඔහොම ඉතින් පාරේ. දැන් මෙතන තියෙනවා මෙන්න මේක. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ ලිස්සන ගහ නේද? මේකට කියන්නේ ලිස්සන ගහ යන්න තියෙන මේ වගේ ඉස්සරහට යන්න තියෙන ලිස්සන ගහේ නැගලා. ඒතර මේක දැන් මම ප්ලේ බටන් එක එබුවාම මෙතන දෙකක් තියෙනවා. ඒ කියන්නේ මට මේක ඇවිදගෙන යන්න පුළුවන් ඕනනම් මගේ ඒරියා එක ඇතුලේ ඇවිදගෙන මට ෆිසිකලි ඇවිදගෙන යන්න පුළුවන්. නැත්නම් කන්ට්‍රෝල් එකෙන් යන්න පුළුවන් මේව. ඉතින් මෙතන මට දැන් ඇවිදගෙන යන්න විදියක් නැහැ. හිටගෙන නැගිටලා ඇවිදින්න වෙනවා. එහෙම වුණොත් වැඩි අමාරුයි. මට පුළුවන් කන්ට්‍රෝල් එකෙන් මේක යන්න. එන්න මේව කන්ට්‍රෝල් එක යද්දි දැන් අතන පොඩි බැලන්ස් එකක් අපි හදලා දෙනවා. ඔයාලා පේනවත් ඇති මේ මම ඔළුව වෙනස් කරද්දි මේ වගේ හරවද්දි එයා ඒ ලෙවල් එක පෙන්නනවා කොච්චරක් මම වෙනස් වෙනවද කියන එක මේ මගේ ඔළුව මෙහෙම කෙලින්ම තියෙන ප්‍රමාණය මට ඒතර හිමීට මේක යන්න පුළුවන්. ඔය වගේ ඉස්සරහට මේකේ දිල්ල ඒතර ලොකු අමාරු ගතියක් නෑ. බැලන්ස් එක දිහා බලන්න යන්න තමයි තියෙන්නේ. මේ වගේ වැඩි හැර මෙහාට ගියොත් වැටෙනවා. ඉස්සරහට මට එන්න පුළුවන් ලේසියෙන්. මේක ඒ තරම් අමාරු නෑ. ඊට පස්සේ කොඩිය මෙතනින් ගන්න පුළුවන්. අපිට වටනවා මට පරිපුරා. හරි ඔන්න ඔය වගේ තමයි ඒක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මට මෙතන ටෙලිපෝට් ලා උඩට යන්න පුළුවන් මේ වගේ. මම කෝ ටෙලිපෝට් වෙන එකේ මේක පොඩි ගැටලුවක් තියෙනවා. අපි ඒක තාම ෆික්ස් කරලා නැහැ. එක එක තැන්වල ටෙලිපෝට් වෙනවා පේනවනේ. මේක නිකන් පිස්සු නටන සමහර වෙලාවට. හරි ඔය වගේ ටෙලිපෝට් වෙන්න පුළුවන්. අපි ආපහු අතෙන්ට යමු. ඔක තමයි මේ ලිස්සන ගහ නෙමෙයි. මේක ඇත්තටම ඒ දණ්ඩ යාම. හරිද? ඒ දණ්ඩ යාම නෙමෙයි තියෙන්නේ. ඒ දණ්ඩ කියන්නේ එකට තියෙන්නේ ලිස්සන ගහ නෙමෙයි. මේක ඒ දණ්ඩ මට වැටලුණා. මේක ඒ දණ්ඩ යාම. එතකොට වැටෙන්නේ නැතුව ගිහිල්ලා පරිස්සමෙන් අර කොඩිය අරගෙන ආපහු එන්න තමයි තියෙන්නේ. හරිද? නැත්නම් කොඩිය ගන්න තමයි තියෙන්නේ. අතට ගිහිල්ලා ගන්න තියෙන්නේ. ඉතින් සරලවම මේ ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි අපි ඇඩ් කරලා තියෙන්නේ දැනට. හරිද? ඒ කියන්නේ තිබිච්ච කාලයත් එක්ක මේක පොඩි දවස් කීපයකින් තමයි අපි මේ දේවල් ටික ඩෙවලොප් කරේ. මේ දේවල් ඔක්කොම 3D models හදලා ඊට පස්සේ ඇනිමේෂන් සමහර ඒවාට දාලා ඊට පස්සේ මේකේ VR වලට ඉන්ටරැක්ටිවිටි ඇඩ් කරලා lighting VFX මේ දේවල් එකතු කරලා ඔය උණ වෙඩිල්ල ඔය හැමදේම හදලා තියෙනවා. ඉතින් මේකේ තව වැඩ ටිකක් තියෙනවා. ටිකක් කියන්නේ වැඩ ගොඩක් තියෙනවා. හරිද? දැන් මේ ගේ ඇතුළෙත් තව අපිට එකතු කරන්න දේවල් ටිකක් තියෙනවා. සහ මේකට characters දාන්න ඕන, environment එකට background music right තව අවුරුදු ක්‍රීඩා එකතු කරන්න පුළුවන්. ඉතින් අපි ඒවා මේ කාලය පුරාවට ටික ඩෙවලොප් කරන්න තමයි අපේ plan එක තියෙන්නේ. දැනට මේක තමයි අපි මේ 2025 අප්‍රේල් මාසේ අවුරුදු කාලෙට මේ අවුරුදු මාසය ඇතුළේ අපි
ඩෙවලොප් කරේ. ඉතින් තව වල ටිකක් මම කලින් කිව්වා වගේ තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔයාලගේ සජෙෂන්ස් තියෙනවා නම් ඒකත් අපිට දෙන්න කමෙන්ට් එකකින් හරි අපිට එතකොට ඒක ඇඩ් කරගන්න පුළුවන් මේකට. කොහොම හරි අපි ලබන අවුරුද්දේ මේ වගේ මම වීඩියෝ එකක් අරගෙන එනකොට මේක මේ විදිහට මේ සෑහෙන ප්‍රමාණයකට සෑහෙන දේවල් වලට අප්ඩේට් වෙලා තියෙනවා. රයිට් කාට් එක අර පැත්තේ යනවා අපිට ඇවිදලා බලන්න පුළුවන්. තව මේකේ කොහොම යන්න පුළුවන්. තව අර පැත්තට ගියපුවාම ඔය එක එක දේවල් ටිකක් තියෙනවා. නමුත් මම දැන් මේ වෙලාවේ යන්නේ නැහැ. ඕකේ. ඉතින් ඕක තමයි අපේ සිලෝන් වර්ස් එකේ 2025 අවුරුද්ද වෙනුවෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි ඩෙවලොප් කරපු අවුරුදු ගම්මාන. ඉතින් සරල දේවල් ටිකක් තමයි තියෙන, ගොඩාක් ලොකු දේවල් නෙමෙයි. නමුත් අපි ඊළඟ අවුරුද්ද වෙනකොට මේක මීට වඩා අප්ඩේට් කරන්න අපේ ප්ලෑන් එක තියෙන්නේ. හරි අපි බලමු ඊළඟ අවුරුද්දේ මොකද අපි වෙන්නේ කියලා. ඕකේ මම දැන් ස්ක්‍රීන් රෙකෝඩින් එක ඔෆ් කරන්නම් මේකේ. හරි ඉතින් ඕක තමයි සිලෝන් වර්ස් එකේ අවුරුදු ගම්මානේ අප්ඩේට් එක. රයිට් අපි මම අර කලින් කිව්වා වගේ ඉතින් මේකේ තාවම වැඩ ටික ඉවර නැහැ. තව අවුරුදු නෙමෙයි. තව කාලයක් අපිට තියෙනවා. තව අවුරුද්දක විතර කාලයක් තියෙනවා ඊළඟ අවුරුද්දට. අපි ඒ කාලය ඇතුළත මේකේ ඊටු දේවල් ටික අප්ඩේට් කරනවා. රයිට් එහෙනම් ඉතින් ඔක තමයි මට අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. එහෙනම් මේක බලලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සිලෝන් වර්ස් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Meta Horizon platform එකට අපි දාලා තියෙන App Store එකේ තියෙනවා. ඉතින් ඔයාලා Google එකේ ලේසියෙන්ම සිලෝන් වර්ස් කියලා සර්ච් කරා නම් මේක හොයාගන්නත් පුළුවන්. කවුරු හරි ප්ලේ කරන කෙනෙක් හිටියොත් එහෙනම් අපිට රිවිව් එකක් දෙන්න සහ මොනවා හරි ඔයාලගේ අදහස් යෝජනා චෝදනා තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම දෙන්න. එහෙනම් හැමෝටම thank you very much. ජය වේවා.